හොඳයි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි සුබ රාත්‍රියක් වේවා. මේ අවුරුද්දට කරන අවසාන පන්තිය. අද දවස් තමයි ඉතින් කරන්න දෙන්නේ. අදින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි. හැබැයි මේ අවුරුද්දට හරි. එහෙනම් අපි පන්ති වැඩ කටයුතු ටික පටන් ගනිමු. ඒ වගේම මේ මං ටයිම් ටේබල් එකෙන් අහමු දෙයක් දැක්ක ටයිම් ටේබල් එකේ අපිට පාලි දෙවනි පේපරයට අදාළ වෛදික මේ භාෂා ලක්ෂණ අපි කලින් දවසේ කරේ පාලි වල වෛදික භාෂා ලක්ෂණ එදාට ඇත්තරම පාලි වෛදික භාෂා ලක්ෂණ වලට වෙන දවසක් ටයිම් ටේබල් එකේ වෙන් කරලා තිබුණා අන්තිම දවසේ හැබැයි අපිට එදා මේ ටික ඉවර කරගන්න පුළුවන් වුණා ඒ කියන්නේ අපිට නොකරපු තව කොටසක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් ඔබ වහන්සේලාට මොනවා හරි තව කතා කරගන්න දේවල් හරි අපිට පුනරීක්ෂණ විදිහට හරි මේ මාසේ අන්තිමට තව වැඩිපුර දවසක් අපිට කරගන්න පුළුවන්. මොකද අපි කරන්න දාලා තිබුණ කොටසක් කලින්ම කරලා ඉවර නිසා. ඒ වගේම අද තියෙන පන්තියේදී සිංහල 4 වෙනි පේපර් එකට අදාළව ලක්දිව සිතුවම් කලාව ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවට අදාළව නිබන්ධනය අවසන් කරනවා. ඒත් එක්කම ඔබ වහන්සේලාට තියෙන ගැටලු පිළිබඳව අපිට වෙලාව මම හිතනවා ඉතුරු වෙයි කියලා. එහෙම වුණොත් එහෙම ඔබ වහන්සේලාට තියෙන පොත් පාඩම් කරද්දී තියෙන ගැටලු එක්සෑම් එක සම්බන්ධයෙන් තියෙන ගැටලු මේ දේවල් අපි අවසාන ටිකේදී වෙලාව ඉතුරු වුණොත් කතා කරලා ඒ සම්පූර්ණ පේපරේම ඉවර කරගමු. මෙතනදී අපි කතා කරේ නෑ මුරගල සඳකඩ පහන වගේ දේවල් එහෙම කතා කරේ නෑ. ඊට පස්සේ මුද්‍රාගම වගේ දේවල් කතා කරේ නෑ. ඒ දේවල් ඔක්කොටම ඔබ වහන්සේලාට රිවිෂන් එකේදී ගොඩාක් දුරට ලබන මාසේ ඉඳන් රිවිෂන් එක ලබන මාසේ අග ඉඳන් රිවිෂන් පටන් ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් එතනදී ඔබ වහන්සේලාට මේ හැම දෙයක්ම ටියුට් එකක් විදිහට ලැබෙනවා. ඒ දේවල් සකස් කරලා අවසానයි. ඒ දේවල් ඔබ වහන්සේලාට හැමෝම ලැබෙනවා. right. එහෙනම් අද පාඩමට යමු. දකුණු ගුරුකුලයේ සිතුවම් වලින් නිරූපණය වන තත්කාලීන සමාජය. මම හිතන්නේ මෙතන ඉඳන් තමයි තියෙන්නේ. එතන ඉඳන් නේද හඳුරන්නේ? ඔය ටික කරා සර්. වැඩියක් කරාද? සමාජය කරාද? 16 වෙනි පිටු විනාශ කරති. 16 වෙනි පිටුවේ දැන් තියෙන්නේ. සිතුවම් සංනිවේදනය. ඔතනින්. හරි. ලක්දිව සිතුවමේ සංනිවේදනය. හරි. පොඩි සමරි එකකට ගිහින් යමු. පොඩි සාරාංශයකට ගිහිල්ලා යමු. නැත්නම් මේ දක්වා කරපු ටික ඔළුවට යන්නත් එපේ. හරි. ටියුට් ඔක්කොම පැත්තකින් දාලා මයිත් එක පොඩ්ඩක් කතා කරමු. ලංකාවේ එක එක කලා නිර්මාණ තියෙනවනේ නේද? චිත්‍ර කලාව ඒ අතරින් එකක්. තව මොනවද වහන්සලා දන්න වෙනත් කලා නිර්මාණ? චිත්‍ර හැර. නාට්‍ය කලාව, අනාට්‍ය කලාව හරි ඒකත් හරි. රූකඩ කලාව, රූකඩ කලාව ඔන්න හොඳ පැත්තකට මූර්ති යවන්න. කලාව, ඈ? මූර්ති අමූර්ති කලාව, හැටයම් කැටයම් කලාව මේ කලාවන් අපිට එන්නේ කොතනින්ද? දුමින්දාගමනත් එක්ක. දුමින්දාගමනයත් එක්ක. අන්න හරි. ඊට කලින් තියෙන නැතුව ඇද්ද ලංකාවේ? සංඝමිත්ත අධිරණින් වහන්සේ 18 කුලයක් එක්කන් එන්න කලින් තියෙන නැතුව ඇද්ද? තියෙන්නේ නැතිනේ. තියෙන්නේ නැති ඇති. වර්ණවල තියෙන සර්. අන්න හරි. මතක තියාගන්න ලංකාවේ වැව් හැදුනා කැටයම් කලා මේ වගේ කලාවන් තිබුණා ටික ටික හරි තිබුණා අතීතයේදී. ඒ කියන්නේ අනුරාධපුර යුගයට කලිනුත් තිබුණා. අනුරාධපුර යුගයේ මේ මහින්දාගමනය දුමින්දාගමනය ඊට කලිනුත් තිබුණා. හැබැයි ලංකාවට දුමින්දාගමනයත් එක්ක බෝධින් වහන්සේට උපස්ථාන පිණිස බෝධාහාර කුල කීයක් එනවද? 18. කුල 18ක්. එක කුලයකින් එක මිනිසෙක් එනවා කියන එක නෙමෙයි කියන්නේ කුල 18ක් එනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේ කුල කියලා කියන්නේ පරම්පරා නෙවෙයි. මේවා මොන කුලද? නිර්මාණ කුල. නැත්නම් අපි කියනවා කලාංශයේ කුල. එහෙම නැත්නම් කර්මාන්ත කුල. අන්න හරිම වචනේ. කර්මාන්ත කුල තමයි එන්නේ. විවිධ රැකියා කර්මාන්ත. හැබැයි යාලා රස්සාවක් විදිහට නෙවෙයි. එයාලගේ පරම්පරාවම ඒක තමයි දිගටම කරගෙන යන්නේ. රස්සාවක් විදිහට නෙවෙයි ඒක ගොඩක් දුරට කෙරුණේ. right. ඊට පස්සේ ඔන්න ලංකාවේ ඊට කලිනුත් මේ දේවල් තිබුණා. හැබැයි ඒ දේවල් පිළිවෙලකට ක්‍රමවත්ව වර්ධනය වෙන්න පටන් ගත්තේ දුමින්දාගමනයෙන් පස්සේ. ඔක තමයි ගත්ත කතාව. ඊට පස්සේ කොහොම හරි ලංකාවේ චිත්‍ර කලාව පැත්තට අපි ආවොත් එහෙම අපි මෙතනදී කැටයම් කලාව මේ දේවල් ටික කතා කරේ නැහැ. ඒ දේවල් ගැන අපි රිවිෂන් එකේදී කෙටියෙන් ඔබ වහන්සේලාට ටියුට් එකකින්ම කතා කරනවා. හරි. එතකොට කැටයම් කලාව චිත්‍ර කලාව පැත්තට ආවොත් එහෙම චිත්‍ර කලාවේදී ශ්‍රී ලංකාවේ සිතුවම් කලාවේදී නැත්නම් චිත්‍ර කලාවේදී අපිට දැක ගන්න තියෙන ප්‍රධාන වශයෙන් යුග බෙදීමක්. කාලයක් හොඳට චිත්‍ර ඇඳපු යුගයක් තියෙනවා. මාර විදිහට චිත්‍ර ප්‍රසිද්ධ වුණේ. අදටත් ඒ චිත්‍ර සෑහෙන්න ප්‍රසිද්ධයි.
කාලයක් තිබුණා මේ චිත්‍ර කලාව ටික ටික අභාවයටම ගියා. ඊට පස්සේ ආයෙ ඉස්මතු වුණා යම්කිසි කාලයක. යුග ඒ වගේ කීයක් තියෙනවද? ගාන නෙමෙයි අපි පොඩ්ඩක් යුග ටික කියාගෙන යම් බලන්න. පළවෙනියටම මොන යුගයේද? අනුරාධපුර පොළොන්නරු යුගය. අනුරාධපුර යුගයේ සිතුවම්. පළවෙනියටම තිබුණේ අනුරාධපුර යුගයේ සිතුවම්. අපි දෙක එකට කරලා කියනවා පොඩ්ඩක් අපි කඩ ගියමු. මේක තව ටිකක් ලේසි. දෙවෙනියට පොළොන්නරු පොළොන්නරු සිතුවම්. අනුරාධපුර සිතුවම්, පොළොන්නරු සිතුවම් ඊට පස්සේ මහනුවර නෑ. දඹදෙණි නෑ. දඹදෙණිය සිතුවම් කලාව තිබුණේ නෑනේ. දකුණු ගුරුකුල නෑ. දකුණු ගුරුකුලයේ සිටුව. ඒ අන්තිමටමනේ. ඕනේ පිළිවෙල අමතක් කළා. අනුරාධපුර සිතුවම්, පොළොන්නරු සිතුවම් ඊට පස්සේ පශ්චාත් පොළොන්නරු සිතුවම්. පශ්චාත් පොළොන්නරු කියලා කියන්නේ පොළොන්නරුවෙන් පස්සේ මහනුවර වෙනකල්ලා චිත්‍ර ඇඳුන්නේ කලාවක් විදිහට. ඇඳුනා තනින් තන අතරින් පතර පොඩ ඇඳුනේ. කලාවක් විදිහට මහ විශාල විදිහට ඇඳුනේ නැහැ. එතකොට ඒ දක්වා මේ පොළොන්නරු යුගයේ අවසානයේ ඉඳලා පොළොන්නරු යුගය ඉවර වුණාම එතන ඉඳලා මහනුවර යුගයේ වෙනකල් ඇඳපු චිත්‍ර කලාවට අපි කියන්නේ පශ්චාත් පොළොන්නරු සිතුවම්. පශ්චාත් පොළොන්නරු සිතුවම්. ඒ කියන්නේ පොළොන්නරුවට පස්සේ මහනුවරට කලින්. ඒ අතර කාලේ සම්පූර්ණයෙන් අයිති. එතකොට දඹදෙණිය, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ මේ ඔක්කොම ටික අයිති වෙනවා එතෙන්ට. right. එතකොට අනුරාධපුර සිතුවම්, පොළොන්නරු සිතුවම් ඊට පස්සේ මොකද්ද? පශ්චාත් පොළොන්නරු සිතුවම්. ඊළඟට මහනුවර මහනුවර සිතුවම්. මහනුවරේ කාය දෙකට කැඩුවා. කොහමද? මාතර එකක් මහනුවර අනිත් එක දකුණු මේ මහනුවර දකුණු ගුරුකුලයේ සිතුවම්. මේකට වෙන වචනයක් කිව්වා. අපි වෙන නමක් මොකද්ද? දකුණු ගුරුකුලයේ පේපර් වල ඉන්නේ වෙන නම පෙරළබඩ වෙරළබඩ සිතුවම්. වෙරළබඩ සිතුවම් කියලා තමයි එන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා. මොකද්ද? නූතන සිටුව. නූතන නූතන නෙවෙයි. නූතන නෙවෙයි. මුල් මුල් අනාවන සියවසේ මුල් නූතන සිතුවම්. මුල් නූතන සිතුවම්. එතකොට ප්‍රධාන වශයෙන් අපිට යුග කීයකින් මේක පෙන්වන්න පුළුවන්ද චිත්‍ර කලාව? පහ හයක්. අනුරාධපුර පොළොන්නරු, පශ්චාත් පොළොන්නරු, මහනුවර, දකුණු ගුරුකුල, මුල් නූතන. කීයද? 6 6යි. ප්‍රධාන වශයෙන් යුග 6කින් අපිට චිත්‍ර කලාව පෙන්වන්න පුළුවන්. චිත්‍ර කලාවේ එතකොට ඔන්න යුග 6ක් තියෙනවා. මේකත් චිත්‍ර කලාව කියන එක ගත්තහම ප්‍රධාන කොටස් දෙකකට කැඩුවා අපි. කොයි විදිහට කොටස් දෙක? ආගමික සිතුවම් ආගමික අනාගමික අන්න හරි. එකක් තමයි ආගමික සිතුවම්. අනිත් එක තමයි අනාගමික සිතුවම්. අපි මේ දෙකම ගැන කතා කරාද නැද්ද? කතා කරා නේද? කරා. ආගමික සිතුවම් යටතේ නම් අපි ගොඩක් කතා කරන්නේ. ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. ඒ නිසා අනාගමික සිතුවම් යටතේ කතා කරේ මොනවද අපි? සීගිරිගි සීගිරිගේ ඉරි සිතුවම් අයියෝ සීගිරියේ කුරුටු ගීත ලස්සනයි. සීගිරි කීයද? සීගිරි සිතුවම්ද සීගිරි සිතුවම්. එයාට කියන්නේ කවුරු කියලා? සීගිරි අක්ෂර අප්සරාවනේ. අප්සරාවන්ගේ සිතුවම් ගැන කතා කරා. ඒක වෙනම අපි කතා කරා වෙනම මාතෘකාවක් යටතේ. ඊට පස්සේ ආගමික සිතුවම් විදිහට අපි මේ අර යුග 6ට බෙදලා ඉවරලා මේ ආගමික සිතුවම් සියල්ලම මේ යුග 6 ඔස්සේ අපි සාකච්ඡාවට භාජනය කළා. දැන් ඒකේ අන්තිම අදියරේ ඉන්නේ. දැන් ওই චිත්‍ර ඇඳන්නේ. මේකේ තියෙන වැඩේ මොකද්ද? මේ චිත්‍රවල අපිට බල බල යන්නයි සුද්දොන්න ෆොටෝ ගගා යන්නයි විතරමද තියෙන්නේ. මේකේ කිසි තේරුමක් තියෙනවද? අන්න ඔය ටික තමයි දැන් කතා කරන්න යන්නේ. මේකෙන් මොන හරි පණිවිඩයක් දුන්නාද? චිත්‍ර වලින් මම එදා ඉඳන් කියලා දුන්නා මොකද්ද? චිත්‍රයක් අඳින්නේ එදා තියෙන සමාජ වටපිටාවට ගැලපෙන විදිහට. එතකොට මොකද්ද දීපු පණිවිඩය? ඒක තමයි කතා කරන්න යන්නේ. right. ලාංකීය සිතුවමේ sannivedanaya. ශ්‍රී ලංකාවේ සිතුවම් කලාව තුළින් අපේක්ෂා කර ඇත්තේ ජනයාට මේ ප්‍රධානම හයිලයිට් කරගන්න මම කියන්න ඕනේ නැහනේ. ජනයාට සෞන්දර්යාත්මක වින්දනයක් ලබා දීම පමණක්ම නොවේ. චිත්‍රයක් දැකලා හරි ෂෝක්නේ හරි ලස්සනයි කියලා ඉවරලා වින්දනයක් දෙන එකම නෙමෙයි චිත්‍රයක අපේක්ෂාව. ඒ තුලින් පාඨක සමාජයට යම්කිසි පණිවිඩයක් sannivedanaya කිරීමට කටයුතු කර තිබෙනු දක්නට ලැබේ. පණිවිඩයක් දීලා දෙන මැසේජ් එකක්. මොකක් හරි පණිවිඩයක් දීලා තියෙනවා සමාජයට චිත්‍රයක් ඇතුලේ. එසේ sannivedanaya කළ පණිවිඩයන් පහත පරිද්දෙන් කෙටියෙන් දැක්විය හැකිය. ඔන්න චිත්‍ර වලින් දීලා තියෙන මේ වගේ මැසේජස් නැත්නම් පණිවිඩ මෙන්න ලිස්ට් එකක් හදලා තියෙනවා. මේ ටික බලාගත්තා නම් අය මුකුත් හොයන්න ඕනේ නැහැ. චිත්‍ර කලාවේ ප්‍රශ්නට ලකුණු 20න් හොඳ උත්තරයක්
හොඳ ලකුණක් ගන්න පුළුවන් උත්තරයක් ලියා ගන්න පුළුවන්. right. බුද්ධ චරිතය යොදා ගැනීම. චිත්‍රවලට බුදුහාමුදුරුවෝ බුද්ධ චරිතය යොදා ගත්තාම බෝධිසත්වයන් වහන්සේ නෙවෙයි බුදුහාමුදුරුවෝ යොදා ගැනීමෙන් මොනවද දීලා තියෙන පණිවිඩය සමාජයට බුදුහාමුදුරන්ගෙන් ප්‍රධාන වශයෙන්ම තමයි බුද්ධ චරිතය ඉගැන්වීම. බුදුහාමුදුරන්ගේ චරිතය මෙන්න මේ වගේ චරිතයක්. දැන් නාලාගිරි දමනය යනදොත් එහෙම ඇඳලා තිබ්බොත් අපිට පේන්න ඕනේ කිය මොකද්ද? බුදුහාමුදුරුවෝ අලිව දමනය කරා කියන එකද? පුරුදු ධම්මසාරදී ගුණය. අන්න හරි. අහුන්නේ හරියට කියන්නේ ඔයස ධම්මසාරති පුරුදු ධම්මසාරිතේ ගුණය. බුදුරජාණන් වහන්සේ දමනය කරන්න අපහසු ඕනම පුරුෂයෙක්ව දමනය කරා. ඕනම පුරුෂයෙක් කියන්නේ ඕනම මිනිසෙක් විතරක් නෙමෙයි. ඕනම සත්වයෙක් දමනය කළා. එතකොට බුදු ගුණයක් ඔන්න එළියට දීලා තියෙනවා. ටිකක් අසනීපයි. හරි. එතකොට ඔන්න බුද්ධ චරිතය උගන්වන්න. බුදුරජාණන් වහන්සේගේ චරිතය මොන වගේ චරිතයක්ද කියලා උගන්වන්න බුද්ධ චරිතය යොදා ගැනීම පළවෙනි හේතුව. ඊට පස්සේ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය කිරීම. බුදුරජාණන් වහන්සේ දැන් හිතන්නකො මෙහෙම තියෙනවා කියලා කොහොමද දන්නවද? මේ තියෙන්නේ අපේ ටියුට් එක තියෙන්නේ. එතකොට දැන් හිතන්නකො මේක තියෙන ඕන කවරයක් කොලයක් තියෙන්නේ. මේ කොලේ බුදු පින්තූරයක් තියෙනවා. හරි. බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් තියෙනවා. මේ කවුරු හරි මිනිස්සෙක් මේක සාමාන්‍ය මොලයක් තියෙන මිනිස්සෙක් ටිකක් හිතන්න පුළුවන් ගොඩක් නේ ටිකක් හිතන්න පුළුවන් මිනිස්සෙක් මේක බිමට දාලා ඉඳ ගනීද? එහෙම තිබුණොත් එහෙම නෑ සර්. නෑ. මොලයක් තියෙන මිනිස්සෙක් මම එකකේ පිස්සු නෙවෙයි. එතකොට එහෙම ටිකක් හරි හිතන්න පුළුවන් කෙනෙක් නම් එහෙම කරන්නේ නෑ. අපි දැන් එච්චර උන්නේ නෑ. අපි දැන් හිතන්නකො වෙන ආගමික නායකයෙක්ගේ පින්තූරයක් තිබ්බා කියලා. අපි සාමාන්‍යයෙන් වෙන ආගමික නායකයෙක්ටවත් එහෙම කරන්නේ නෑනේ. එතකොට ඇයි මේ සංඥාවක් ඔලුවට දෙනවා. මේ ඉන්නේ මෙන්න මෙයා. මේ ඉන්නේ මෙන්න මේ ආගමේ නායකයා කියන සංඥාව ඔලුවට දෙනවා. ඒ සංඥාව ඔලුවට දුන්නාම මොකද වෙන්නේ? ශ්‍රද්ධාවක්. දැන් බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රද්ධාවක්. දෙවියන් ගැන නම් මොකක්ද ඇති වෙන්නේ? දේව රූපයක් දැක්කහම. භක්තිය. භක්තිය. ශ්‍රද්ධාවේ භක්තිය වෙනස කියලා දෙන්න පොඩ්ඩක්. භක්තිය මේ බියවීමෙන් ඇති කරගන්න එක. ඔව් භක්තිය කියන්නේ ශ්‍රද්ධාව අවබෝධය අන්න හරි. ශ්‍රද්ධාව කියන්නේ අවබෝධයෙන් ගෞරවයෙන් ඇතිවන පැහැදීම. භක්තිය කියලා කියන්නේ බයෙන් ඇතිවන පැහැදීම. right. එතකොට ඔන්න ශ්‍රද්ධාව වර්ධනය කරන්න චිත්‍ර ඇඳා. චිත්‍ර අඳින එකේ දෙවෙනි අදිෂ්ඨානය මේ ඉලක්කය තමයි ශ්‍රද්ධාව අඳින එක බුද්ධ චරිතය ඇඳෙන්නේ. ශ්‍රද්ධාව ජනනය කරන එක. ඊට පස්සේ හොඳ නරක බලවේග අතර ඇති සදාකාලික ගැටුම සංකේතවත් කිරීම. ලෝකෙ විරුද්ධවාදීන් කිහිප දෙනෙක් ඉන්නවනේ නේ. හවුද? ගින්නයි ජලයයි. විරුද්ධයිනේ. නේද? තව කවුද ඒ වගේ? ණයයි මුගටිය අනය මුගටිය තව එක්කෙනෙකුත් දන්න උලා දැන් ණයයි පොළඟ ණයයි පොළඟයි. ඔන්න ඔය වගේ විරුද්ධවාදීන් ඉන්නවනේ ලෝකෙ. සම්මත විරුද්ධවාදීන් සෙට් එකක් කියනවා. ඉරයි හොඳයි. ආන්දයි. නේද? සම්මත විරුද්ධවාදීන් ඉන්නවනේ. මේ විරුද්ධවාදීන් අතර ඉන්න විරුද්ධවාදීන් දෙන්නෙක් තමා මොකක් කියලා කියන්නේද? හොඳ නරක. හොඳ නරක කියලා කියන්නේ ඒ වගේ විරුද්ධවාදීන් දෙන්නේ. හොඳයි නරකයි. හරිද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ඇඳලා බුදුරජාණන් වහන්සේගේ නිරූපණය කරන්නේ හොඳද නරකද? හොඳ හොඳ යහපත් බව ඊට පස්සේ අර පින් කිරීම සම්බන්ධ ඒ වගේ කියන්නේ හොඳ පැත්තටම යන දේවල් විවිධ වචන අපිට කියන්න පුළුවන්. ගොඩාක් වචන කියන්න පුළුවන්. ඒකෙන් අපිට ගන්න පුළුවන් ලේසිම වචනේ හොඳ කියන එක. බුදුරජාණන් වහන්සේගේ නිරූපණය කරන්නේ හොඳ. එතකොට බුදුරජාණන් වහන්සේ එක්ක ගොඩාක් දුරට හිතන්නකෝ මේ බුදුරජාණන් වහන්සේ ආලෝකයි චිත්‍රයකට ඇඳලා තියෙනවා කියලා. එතකොට අනිත් පැත්තෙන් මොකද්ද නිරූපණය කරලා තියෙන්නේ? නරක. හොඳයි නරකයි කියන දෙක අතර හැමදාම ගැටුමක් තියෙනවානේ. නේද? අර අපි කියන්නේ හොඳ කරන මිනිස්සුන්ට කවද මේ ලේසියෙන් හරියන්නේ නරක කරන මිනිස්සුන්ටමයි හරියන්නේ කියලා මිනිස්සු වැඩිපුරම නරක කරන්නේ කියන්නේ. හොඳ කරන මිනිස්සුන්ට හරියන්නේ නැහැ. හොඳ කරන මිනිස්සුන්ට තමයි හැමදාම වරදින්නේ. ඒ නිසා ගොඩක් මිනිස්සු මොකද කරන්නේ? නරක කරනවා. හැබැයි පළ දෙන්න ගත්තාම ඩිස්කවුන්ට් එක තමයි පළ දෙන්නේ. හරිද? බෝනසුත් එක්ක හම්බ වෙනවා. right. එතකොට හොඳයි නරකයි එක්ක තියෙනවා ලෝකේ හැමදාම පොඩි ගැටුමක්. ඒ ගැටුම නිරූපණය කරන්න තමයි මොකක්ද බුද්ධ චරිතය බුදුරජාණන් වහන්සේගේ චරිතය සිතුවම් කරලා තියෙන්නේ.
ගිනි අවි අතැති මිනිසුන් බොහෝ විට මාරයන් යුරෝපීයන් ලෙස සලකා ඇත. දැන් දකුණු ගුරුකුලයේ සිතුවම් වල මේ ඔක්කොම අපි කතා කරන්නේ දකුණු ගුරුකුලය. ලංකාවේ එදා ඉඳන් අද දක්වා ඇඳපු ඒ වගේ නෙවෙයි. දකුණු ගුරුකුලයේ ඇඳපු වගේ. දකුණු ගුරුකුලය කියලා කියන්නේ ඒ කාලපරාසය ගත්තාම පෘතුගීසි, ලන්දේසි අනිත් කට්ටිය කවුද? ඉංග්‍රීසි ඉංග්‍රීසි. මේ ඔක්කොමලා ඇවිල්ලා තියෙන කාලේ. ඒ කියන්නේ එක්කෙනෙක් යනවා, එයා යනවා, ආයෙ එක්කෙනෙක් එනවා. ඊට පස්සේ එයා එලවලා තව එක්කෙනෙක් එනවා. අන්න ඔහොම ගිය කාලයක්නේ. එතකොට මේ කාලෙද්දී යුරෝපීය මේ ඔක්කොම යුරෝපයට අයිති අයනේ, ආසියාතික නෙවෙයි යුරෝපීය. එතකොට මේ යුරෝපීයන්ගෙන් නැති වෙලා තිබුණ ලංකාවට විශාල බලපෑමක්. විශේෂයෙන් කියනවා බෞද්ධයන්ට දන් දෙන්න, කටිනයක් කරන්න, උපසම්පදාවක් කරන්න මේ කිසිම දෙයකට ඉඩක් තිබුණේ නැහැ. ගොඩක් සමහර අය ඝාතනය කරා, ක්‍රිස්තියානි ආගම වලට බඳව ගත්තා. ඉතින් ඒ නිසා යුරෝපීයෝ දැක්කේ කවුරු විදිහටද? චිත්‍ර ශිල්පියෝ මාරයෝ මාරයෝ. යුරෝපීයෝ තමයි මාරයෝ. දැක්ක ගමන් මාරයෝ. හරිද? එතකොට ගොඩාක් දුරට මේ අවියායුධ අතැති මිනිසුන්ගෙන් මාරයන්, එහෙම නැත්නම් මේ යුරෝපීයන් සංකේතවත් කරා කියලාත් අදහසක් තියෙනවා ඒ කාලේ ඇඳපු චිත්‍ර නිසා. කොහොම වෙතත් මේ චිත්‍ර අලුතෙන් හදලා ඇඳලා නෙවෙයි, අතීත දේවල් සිද්ධීම තමයි ඇඳලා තියෙන්නේ. ඒ වුණාට ඒකේ අර අවියායුධ අතැති මිනිසුන්ගෙන් මාරයන්ව, එහෙම නැත්නම් සමහරවිට යුරෝපීය ජනතාව නියෝජනය කරා කියලා සඳහන් වෙනවා. හරි. ඒ ටික පැහැදිලිද? පැහැදිලි සර්. පැහැදිලි. ඊට පස්සේ ජාතක කතා යොදා ගැනීම. දැන් බුද්ධ චරිතය හරි මේ මතක තියාගන්න දකුණු ගුරුකුලේ විතරයි මෙතන අපි කතා කරන්නේ. ඉතිරි දේවල් අපි කතා කරා. ජාතක කතා යොදාගත්තේ ඇයි? ලියාගන්න ඉස්තරේ. ස්වාර්ථය නොව පරාර්ථය ස්වාර්ථය නොව පරාර්ථය ප්‍රකට කිරීම නිසා ඔය ඉස්තරේ ලියාගන්න ස්වාර්ථය නොව පරාර්ථය ප්‍රකට කිරීම නිසා. හරි. එතනින් හරිය තියෙනවා බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය කිරීම. ජාතක කතාවල කවදාවත් බුදුරජාණන් වහන්සේ ජාතක කතාවල තමන් ගැන හිතලා කරපු, ඒ කියන්නේ තමන් ගැන අපි කියන්නේ ඒකට ආත්මාර්ථකාම. ආත්මාර්ථකාමියෝ කටයුතු කරපු ජාතක කතාවක් කියන්න පුළුවන්ද? ආත්මාර්ථකාමියෝ කටයුතු කරපු ජාතක කතාවක් තියෙනවද? ආත්මාර්ථකාමී. තමන් ගැන විතරක් හිතලා නෑ. එහෙම කිසිම ජාතක කතාවක් නෑ. හෙව්වත් හම්බ වෙන්නෙත් නෑ. සමහරට වුණ අපිට මෙහෙම හිතලා කියන්න පුළුවන්. ද වෙස්සන්තර ජාතකේ මොකද උනේ? වෙස්සන්තර ජාතකේ මොකද උනේ? දන් දුන්නේ මොනවද? පවුලේ පවුලම දන් දුන්නා. දැන් රජකමක් දීලා ඇවිල්ලා ඔක්කොම දීලා ඇවිල්ලා අන්තිමට තමන්ගේ දෙන්නම බැරි දේවල් මොනවද? නෝනා ඊට පස්සේ දරුවෝ දෙන්න. ඒත් දුන්නා. දැන් කියන්න පුළුවන් මේ කාට හරි ඕනනම් කියන්න පුළුවන් කාට සිදුවත් බෝසතාණන් වහන්සේ නැත්නම් අපි කියමු වෙස්සන්තර රජතුමා කියලා. වෙස්සන්තර රජතුමාට නිවන් දකින්න. එයාට නිවන් දකින්න තමයි එයාගේ අරමුණ උනේ ආත්මාර්ථකාමී. හරිද වැරදිද? වැරදි හරි. වැරදි නෑ. එයාට නිවන් දකින්න. බුද්ධත්වය අපේක්ෂාවෙන් බුද්ධත්වයේ අපේක්ෂාවෙන් බුද්ධත්වය එතකොට මේ බුද්ධත්වයේ අපේක්ෂා නොකළා නම් මෙයාට නිවන් දකින්න තිබුණේ මීට ගොඩාක් කාලයකට කලින් නේද? කොයි කාලෙද? සුමේධ තාපසතුමාගේ කාලයේදී. එතකොට ඒක අතහැරලා ඉවරලා මේ කවුරු වෙනුවෙන්ද? ස්වාර්ථයද? නෑ, පරාර්ථය. ලෝක සත්‍යය වෙනුවෙන් තමයි පෙරුම් පිරීම සිද්ධ කරේ. ලෝක සත්‍යයස් වෙනුවෙන්. right. එතකොට ඔන්න ස්වාර්ථය ඉක්මවලා පරාර්ථය තමයි ජාතක කතා වලින් හැම එකේම ඉස්මතු කරලා තියෙන්නේ. පරාර්ථකාමීත්වය අනුන් ගැන හිතපු එක. තමයි සිද්ධියක් තියෙනවා ජාතක කතාවක් නෙවෙයි. මං හිතන්නේ ජාතක කතාවක් දන්නේ මම මතක නෑ හරියටම ජාතක කතාවක්ද කියන කාරණාව. ජාතකයක් නෙවෙයි වෙන්න ඕනේ. අර ඔබ වහන්සේලා අහලා තියෙනවද මේ වලකට වැටිලා හිටපු බඩගින්නේ හිටපු කොටි දෙනකට බිලි වෙච්ච කතාව? අහලා තියෙනවා සර්. ජාතකයක් නෙවෙයිනේ. නෑ සර් ජනප්‍රිය ජාතකයක් නෙවෙයි. මොකක් හරි වෙන මූලාශ්‍රයක තියෙන මූලාශ්‍රය නම් මතක නෑ. එතකොට එතනදිත් මොකද වුනේ? හිතුවේ කවුරු ගැනද? තමන්ගේ ජීවිතය ගැනද? නෑ නෑ, අර බඩගින්න ඉන්න කොටි අම්මා ගැන. කොටි දෙන ගැන.
හරි. ඉතින් ස්වාර්ථයේ ඉක්මවල පරාර්ථය ඉස්මතු කරන්න ජාතක කතා චිත්‍රණය කළා. අපි දැන් ජාතක කතාවක් දැක්කට ඕව අපිට ගන්න නැහැ නේ මේ ජාතකය. හරි මේ ජාතකය. දහම් පාසල් ළමයි ට්‍රිප් එකක් එක්ක යනවා. ට්‍රිප් එකක් එක්කන් යද්දි මේ පෙන්නගෙන යනවා මේ බුදුහාමුදුරුවෝ සාදු සාදු සාදු. ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යද්දි බුදුහාමුදුරුවෝ බුදු වෙලක් ඉන්නවා, පිරිනමන පාලක් ඉන්නවා. ඔන්න 550 ජාතක යම ඇඳලා තියෙනවා මේ විහාරගේ ඇතුලේ. බලාගෙන යනවා මේ ජාතකේ, මේ අර ජාතකේ නම් ටික කියලා දෙනවා. සිද්ධිය දැක්කම ළමයාට මතකයි මේ ජාතකය කියලා. හැබැයි ජාතකයේ උනේ මොකද්ද? ඒ ජාතකයේ ඇතුලේ වෙච්ච සිදුවීම මොකක්ද? අන්න ඒ දේවල් පුළුවන් නම් කියලා දෙනවා නම් ඒක මාර වටිනවා. මොකද මිනිස්සු දක්ෂය කරන්න ඕනේ චිත්‍රවල ඉඳලවත්, කවි කියලාවත්, පොත් ලියලාවත් නෙවෙයි, චිත්‍රපටි හදලාවත් නෙවෙයි. මොන වගේද? ආකල්ප වලින් තමයි දෙන්න ඕනේ. දක්ෂතාවය. එතකොට ආකල්ප වලින් දක්ෂතාවය ඇති කරන්න නම් අර දේවල් කියලා දෙන්නම වෙනවා. දැන් ඉතින් ගොඩක් පරිහානියෙන් තියෙන්නේ. right. ඊට පස්සේ බුදුන් වහන්සේ පෙන්වා දුන් මාර්ගය අනුගමනය කිරීමට මිනිසුන් පෙළඹවීම ජාතක කතා වලින් දන් දීමමයි ගොඩක් ප්‍රගුණ කරලා තියෙන්නේ. දාන පාරමිතාව විතරක් නෙවෙයිනේ. දස පාරමිතාවන් ප්‍රගුණ කරලා තියෙනවා. ඉවසීම, දන් දීම මේ වාදී සියලුම පාරමිතාවන් ප්‍රගුණ කරලා තියෙනවා මේ ජාතක කතා ඇතුලේ. ඉතින් ජාතක කතා ඇන්දාම චිත්‍රණය කරපුවාම ඒකෙන් මිනිසුන්ගේ ඔළුවට පණිවිඩයක් දෙන්න ඕනේ. මොකද්ද? නිවැරදි මාර්ගය. නිවැරදි මාර්ගය අනුගමනය කරන්න කියන පණිවිඩය දෙන්න ඕනේ. හරි. බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය සැදැහැවතුන්ට දැක්වීම ඊළඟ එක. බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය කියන්නේ ඒක අර උඩදී වුණා බුද්ධ චරිතය දක්වන එක. මෙතන කියන්නේ බෝසතාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේගේ අතීත භවයන් කොයි විදිහටද කියුනේ? උන්වහන්සේගේ අතීත භවයන් උන්වහන්සේ කටයුතු කරේ කොහොමද? මේ වගේ දේවල් දක්වන එක තමයි එතනදී අදහස් කරේ. එකල පැවති සමාජයට අනුකූල සදාචාර ප්‍රතිපත්ති කිහිපයක් ඇති කරගෙන ඕන්න වැදගත්ම දේ. මතක තියාගන්න කවුරු අර සමාජයේ හොඳ කතාවක් තියෙනවා මොකද්ද? මීයක් කඩන්නේ මීවදයක් කඩන්නේ අතලේ අතලේ ගන්න නෙවෙයි. අතලේ ගන්න නෙවෙයි කියලා කියන්නේ මී වඩයක් කඩලා පැණිනේ තියෙන්නේ මීවදේ කඩන්න ඕනේ නිකන් ඕන්න පැණි ටිකක් ගන්න පුළුවන් නේ. මීවදයක් කඩන්නේ gediya පිටිම ප්‍රතිඵලයක් ගන්න මොකක් හරි. හරිද? එතකොට සාහිත්‍ය නිර්මාණයක යටි අරමුණක් තියෙනවාම තමයි. දැන් වර්තමානයේ නම් මම හිතන්නේ ගොඩාක් දුරට යටි අරමුණ මොකද්ද? පොතක් ලියවා කියන්නකො මොකද්ද යටි අරමුණ? ප්‍රසිද්ධ. ලාභී ප්‍රති සිද්ධිය සහ අනිත් එක මුදල් උපේ මුදල් උපයන එක. ඒක තමයි ප්‍රධාන. දැන් ඉතින් මේ පොතක් ගත්තොත් පිට කවරේ, ඊට පස්සේ කවරේ, ඊට පස්සේ පිටුවේ, ඊට පස්සේ පොතේ උඩ වෝටමාක් එක විදිහට, ඊට පස්සේ පොතේ අන්තිමේට කලින් පිටුවේ, ඊට පස්සේ අන්තිම පිටුවේ. 10 පොලක විතර දෙනවා තමන්ගේ මේ වාසගම් ටික, විස්තර ටික, ඒ දේවල් ටික. ඇයි ප්‍රසිද්ධිය එකක්. අනිත් එක මුදල් ඉපේ. මේක හරියි. සමාජය යන විදිහට හැඩගැහෙන්න එපේ. ඒක ප්‍රධාන වෙලා තියෙනවා. ඒකයි තියෙන ගැටලුව. සාහිත්‍ය නිර්මාණයක ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ සමාජයට මොකද පණිවිඩයක් දෙන එක. ගොඩක් දුරට සාහිත්‍ය නිර්මාණයකින් එළියට එන්න ඕනේ ඒ කාලයේ තියෙන ගැටලුවකට විසඳුමක්. ඉතින් මේක වෙලා තියෙනවා. චිත්‍ර වලින් එළියට දීලා තියෙන ගොඩක් දුරට ඒ කාලේ මිනිසුන්ට සාර ධර්ම වගේ දේවල් අමතක වෙලා ගියා. අද වගේම තමයි. ඉතින් ඒ කාලේ කියලා ලොකු වෙනසක් නැතුව ඇති. ඒ කාලේ ඒ වගේම සාර ධර්ම ප්‍රගුණ කරන්න විදිහක් තිබුණේ නැහැ. නිදහසක් තිබුණේ. අද එහෙම නිදහසක් නැත්තේ නෑ. නිදහසක් තියෙනවානේ. එතකොට මෙන්න මේ වගේ ගැටලු නිසා මොකද උනේ? මේ වගේ ගැටලු නිසා සාර ධර්ම නැති සමාජයක් බිහි වෙන්න ගියේ. ඉතින් ඒක දැක්ක මේ චිත්‍ර ශිල්පියෝ සාහිත්‍ය දරයෝ කියලා අපි යාලට කියමුකෝ. මේ සාහිත්‍ය දරයෝ කරපු වැඩේ තමයි චිත්‍ර ඇඳා. හැබැයි ඕනෙවට එපාවට නෙවෙයි. බැලුව සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් චිත්‍ර මොනවද? දෙමව්පියන්ට සලකන එක ගැන මොකද්ද දෙන්න පුළුවන් ජාතක කතාව? සාම ජාතකය. සාම ජාතකය පුළුවන් තව එකක් තියෙනවා. තව එකක් කියන එකේ ජාතක කතා ගොඩක් තියෙනවා. ඒක ඒ නමින්ම ආතුපෝසක ජාතකය. මාතු පෝසක ජාතකය. ඊට පස්සේ බුද්ධිමත්ව කටයුතු කරන එකට තියෙනවා ජාතක කතාවක්. ගොඩක් තියෙනවා. ප්‍රසිද්ධ එකක් මම මේ කියන්නේ. බුද්ධිමත්ව කටයුතු කරන එක යන්න උම්මග්ග ජාතකය. කල්පනාකාරීව මේ වගේ සමාජයට අවශ්‍ය දේවල් මුලෙන් හිතපල්ලා මුලෙන් කල්පනා කරලා වැඩ කරන්න. ඊට පස්සේ දෙමව්පියන්ට සලකන්න, දන් දෙන්න, පින් කරන්න. මේ දේවල් සමාජයට දෙන්න ඇඳපු ජාතක කතා ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් පන්සලේ විහාරයේ ඇති චිත්‍ර සමහර විට ජාතක කතා හැම ඇඳලා තියෙනවා නම් බලන්න දීලා තියෙන පණිවිඩය මොකක්ද කියලා ඒ ජාතකයේ දිහා බලන්නේ නැතිව. ජාතක කතාවේ නම යටින් ගහලා ඇතිනේ. ජාතක කතාවේ නම බලන්න එපා.
මේ ජාතක කතාවේ මෙයා දෙන්නේ නැත්තේ මොකද්ද පණිවිඩේ? අන්න ඕක එළියට ගන්න පුළුවන් නම්. බලන්නකො එක්සෑම් එකට පාඩම් කරන්න ඕනෙත් නැහැ. හරි. එතකොට ඔන්න ජාතක කතා යොදාගත්ත එකේ පරාර්ථය ඉස්මතු කිරීම බුදුරජාණන් වහන්සේ මේ කියලා දුන්න මාර්ගය අනුගමනය කරවීමට මිනිසුන් පෙළඹවීම ඊට පස්සේ බුදුන් වහන්සේගේ බෝධිසත්ව ජීවන චරිතය සදහවතුන් දෙලි දැක්වීම සහ සදාචාර සමාජයක් ඇති කරවීම. ඔය දේවල් තමයි ප්‍රධාන වුනේ. හරිද? ඒ ටික තේරුණාද? තේරුණා. right. ඊට පස්සේ උසස් සදාචාරාත්මක වටිනාකම් අගය කිරීම. ඔන්න ඊට පස්සේ උසස් ගුණධර්ම. දැන් සාමාන්‍යයෙන් සදාචාර හරි සදාචාර ප්‍රතිපත්ති ඒවා හරි උසස් ඒවා ඔක්කොටම වඩා සදාචාරාත්මක තැන් තියෙනවනේ. ඒ තැන් ගැනයි කතා කරන්නේ. ඒකට උදාහරණ දීලා තියෙන ජාතක කතාව මොකද්ද? වෙස්සන්තර ජාතකය. right. වෙස්සන්තර ජාතකයේ කෙටියෙන්ම කියනවා නම් මොකක්ද පුරුම පාරමිතා? දාන පාරමිතාව. මෙයා මොන වගේ කෙනෙක්ද? බමුණෙක්ද, යාචකයෙක්ද, දුගියෙක්ද, මගියෙක්ද? රජකෙනෙක්. සාමාන්‍යයෙන් වැඩිපුර වස්තුව තියෙද්දින්ද අතහරින්න ලේසි, අඩුවෙන් වස්තුව තියෙද්දින්ද? අඩුවෙන් තියෙන තරමට අතහරින්න ලේසිනේ. එතකොට වැඩියෙන් තියෙන තරමට හිත හදා ගන්න අමාරු වෙන්නේ. ඒකයි ඔය මේ ගොඩාක් දුරට මුදලාලිලා කියලා අපි කියන කට්ටිය. ඒ මුදලාලිලාට එහෙම අතහරින්න හරි අමාරුයි. කොහෙන් හරි බදා ගන්න බලන්න ගිහිල්ලා. විනය කෙනෙක් ගියක් හරි ගිහිල්ලා බදා ගන්න බලන්නේ. එතකොට රජ කෙනෙක්ට අතහරින්න නම් කොච්චර හිත හදාගෙන තියෙන්න ඕනේද? එතකොට වෙස්සන්තර ජාතකයට ලියා ගන්න පාලකයෙකුගේ අසීමිත ත්‍යාගශීලී ගුණය පාලකයෙකුගේ අසීමිත ත්‍යාගශීලී ගුණය ඉස්මතු කර දැක්වීම එතන යට ඒකෙම යට එළියපකෙම යට වරහණක් දාලා ලියගන්න පොඩ්ඩක් තියනවා ලියන්න. ඒක ඒ නිසා පොඩිවට ලියවත් කවන්න නැත්නම් ඉඩ තියෙන විදිහට අරගෙන ලියන්න. ওই ලියපකෙම යට ලියා ගන්න. කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ පරිත්‍යාගශීලී බව අගය කිරීම යටි අරමුණක් ලෙස සිටිය හැකිය. හරිද? හරි. දැන් මහනුවර යුගයේනේ. මේ මහනුවර යුගයේ රාජසිංහ රජවරුන් ගොඩක් හිටියේ. මතක ඇති සිංහල සාහිත්‍ය ඉතිහාසයේදී අපි කතා කරා මේ සීතාවක එහෙමදී සීතාවක කෝට්ටේ එතනින් පස්සේ රාජසිංහල ගොඩක් හිටියේ. මහනුවරත් එහෙම රාජසිංහලමයි ඉන්නේ. හරිද? රජ වෙච්ච සිංහයෝ ඉන්නේ. අන්තිමටම රජ වෙච්ච සිංහයා තමයි හොඳටම කරේ. කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ. වික්‍රමේ වැඩි වුණා එයාගේ. ඒකයි වුනේ. හරිද? ඒ කෙසේ වෙතත් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා ඇත්තටම කීර්තියක් පතුරන් හිටපු රජ කෙනෙක්. මේ රජතුමාගේ කාලයේදී තමයි මේ සිතුවම් නිර්මාණය කරන්නේ. එතකොට හැබැයි අර අධිරාජ්‍ය බලපෑම් ටික ටික තිබුණා. එතකොට ඒ රජතුමාගේ කියන්නේ ගුණධර්මයක් තිබුණා, ත්‍යාගශීලී ගුණය. ඒ ත්‍යාගශීලී ගුණය අගය කරන්න වෙස්සන්තර ජාතකයේ චිත්‍රණය කරපු යටි අරමුණක් කියලා සමහර පඬිවරු සිතනවා. එහෙම ලියන්න ඕන ලියද්දිලු. ඒකට හේතුව තමයි මොකද්ද? වෙස්සන්තර ජාතකයේ රජ කෙනෙක්ගේ ත්‍යාගශීලී ගුණයනේ.
එතකොට වෙස්සන්තර ජාතකයේ බොහෝ තැන්වල ඇඳුනා නම් ඒකේ තේරුම ඒ කාලෙත් ඒ වගේ පාලකයෙක් හිටියා කියන එක අදහස් කරා කියලා අපිට හිතන්න පුළුවන්. පැහැදිලිද කියපු දේ? ඔව් සර්. පැහැදිලිද? right. ඊට පස්සේ සාරධර්ම අතහැරීම විවේචනය කිරීම. ඊට පස්සේ සාරධර්ම දැන් සාරධර්ම ඇති කරන එක ජාතක කතාවල එක අරමුණක් වුණානේ. සාරධර්ම නැති එක විවේචනය කරලා තියෙනවා. බුදු හිමියන්ද පෙර ජීවිතවල එසේ කිරීමෙන් අත් වූ විපාක මේ සඳහා පාදක කරගෙන ඇති බව සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල හරීම කලාතුරකින් මේ වගේ ජාතක කතා හොයනවා. ඒ ජාතක කතා වලින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ සමහර ආත්ම භවවලදී විවිධ කරපු වැරදි නිසා විපාකත් වුණු ආකාරය. එතකොට ඒ දේවල් චිත්‍ර කරලා තියෙන එකේ තේරුම මොකද්ද? බුදුරජාණන් වහන්සේට අපහාස කරන එක නෙවෙයි. මොකද්ද තේරුම? බුදුරජාණන් වහන්සේලාට විපාක ලැබුණා නම් අපිටත් ඒ ලැබෙනවා. අන්න හරි. බුදුරජාණන් වහන්සේලාට විපාක ලැබුණා නම් අපිට නොලැබී තියෙයිද? දැන් ප්‍රසිද්ධ වාක්‍ය මොකද්ද? අචින්තිතම් පිබවති චින්තිතම් පිනස්ස. ඕකට කලින් ප්‍රසිද්ධ වෙන එකක් තියෙනවා. ඕක අන්තිමට මේ ළඟදී ප්‍රසිද්ධ වෙන්නේ. ඊට කලින් එක. කම්මන්දන්න කින්ති කර. කම්මන්දල් හංකින්ති කරෝමි දාන. එතකොට කර්මය තමයි කොහෙන් ගියත් දැඩි වෙන්නේ. හරි. ඔන්න ඒකට උදාහරණ තුනක් දීලා තියෙනවා. තේලපත්ත ජාතකය, චුල්ලධම්මපාල ජාතකය, කට්ටහාරී ජාතකය. තේලපත්ත ජාතකයට ලියා ගන්න. කම්සුව සඳහා වහල් වීම හා අයිති නැති දේ අසාධාරණ ලෙස රජුගේ භාරයට ගැනීම පිළිබඳව හරිද? හරි සර්. චුල්ලධම්මපාල ජාතකයට කියන්න තියාගන්න මත් කරවන සුරාවේ බලපෑම හා ක්‍රූරත්වය. මත් කරවන මත්භාවයට පත් කරවන සුරාවේ බලපෑම හා ක්‍රූරත්වය. හරිද? හරි සර්. හරි සර්. ඊළඟට අවසාන එක කට්ටහාරී ජාතකය. ඒකට ලියාගන්න ස්ත්‍රී ලෝලීත්වය හා එහි නරක බලපෑම. හරි. තේලපත්ත ජාතකය අහලා තියෙනවද? මේ ජාතක කතා තුලින් අහලා තියෙන ජාතක කතා මොනවද? ඒ කියන්නේ අහලා හෝ කියවලා හෝ යම් කිසි අවබෝධයක් තියෙන. එහෙම ලොකු මතකයක් නැහැ. කොහොමද කියන්නේ නේද? මේ ජාතක කතා තුන ගැන මටත් ලොකු අයිඩියා එකක් නැහැ. මම පොඩ්ඩක් මේ ජාතක කතා තුන බලලා ක්ලාස් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම දාන්නම් ජාතක කතා තුන කියවන්න. මේ කියපු පරිසරයේ තියෙදි කියලා එතකොටම ඔබ වහන්සලාටම තේරුම් ගන්න පුළුවන්. තේලපත්ත ජාතකය. තේලපත්ත ජාතකයේදී ඒකේ දක්වලා තියෙන විපාක එහෙම නැත්නම් ඒකට කියන්නේ අපි විවේචනය කරලා තියෙන තැන තමයි කම්සුව සඳහා මේ කම්සප අධික ලෙස විඳින්න යාමත් ඒ වගේම සමහරට මේ කිව්වහම පොඩ්ඩක් ජාතක කතාවක් මෙහෙම එකක් තමා කියලා මතක් වෙන්නත් බැරි නෑ. හොඳට කල්පනා කරලා බලන්නකෝ. නිකන් ළඟින් ගිය එකක් හරි මතක් වෙයිද එතකොට. කම්සුව සඳහා අධික ලෙස වහල් වීමත් ඒ වගේම අයිති නැති දේවල් අසාධාරණ විදිහට රජතුමා ලං කරගන්න යන එක විවේචනය කරලා තියෙනවා මේ ජාතක කතාවේදී. රජතුමා Tamanට අයිති නැති දේවල් තමන්ගේ කරගෙන තියෙනවා. ඊට පස්සේ
කම්සෝ සඳහා අතිශයින් වහල් වෙලා තියෙනවා. මතක නැද්ද එහෙම ජාතක කතාවක් නිකමට වගේ? ඒ කාගේ හරි බිරිඳක් වෙනන්න තියාගත්තා. ඒ කාගේ හරි නෙවෙයි ඒක මතක නෑ. ඔව් මේ මට හරියටම මතක නෑ ජාතක කතාව. මට මතක විදියට කියන්න මම හිතනවා මේක වෙන්න ඕනේ කියලා අහලා තියෙන එකක්. එතකොට එක කුමාරයෙක් හිටියා. මේ කුමාරයා කාන්තාවන්ට කැමති නැහැ. හැබැයි තාත්තාගේ යම්කිසි ක්‍රියාවක් නිසා කාන්තාවක් තාත්තා විසින් යොමු කිරීම නිසා ඒ කාන්තාව සමග සිටීමෙන් මේ කුමාරයාට අන්තිමට මොකද වුනේ? රටේ ඉන්න ගෑනු ටික ඔක්කොම වුණා. රටේ ඉන්න කාන්තාවන් සියලු දෙනාම වශී වුණා. එහෙම ජාතක කතාවක් තියෙනවා. එතකොට පොඩ්ඩක් හොයලා බලන්න නම ගහලා. ඉතින් මේ වගේ දේවල් විවේචනය කරන එක තමයි මේකෙදි සිද්ධ වුනේ. මේ චිත්‍ර ඇඳීමෙන් නැතුව මේ චිත්‍ර ඇඳලා සමාජයට ඒක කරන එක හොඳයි කියලා පණිවිඩයක් දුන්න එකක් නෙවෙයි. චුල්ල ධම්මපාල ජාතකයේදී මේ සුරාවේ බලපෑමයි සුරාවේ ක්‍රූරත්වයයි ඉස්මතු කරලා තියෙනවා. කට්ටහාරී ජාතකයේදී ස්ත්‍රී ලෝලීත්වය හා ඒකෙන් ලැබුණු අනිසි විපාක ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වගේ චිත්‍රත් ඇඳලා තියෙනවා. ඔන්න ඇඳපු චිත්‍ර තුනක්. තේලපත්ත ජාතකයේ, චුල්ල ධම්මපාල ජාතකයේ, කට්ටහාරී ජාතකයේ. හැබැයි ඇඳලා තියෙන්නේ මොකද්ද? නරකයි කියන දේවල් විවේචනය කරලා පෙන්නන්න තමයි ඇඳලා තියෙන්නේ. ඒක ලියලා නැහැ කොහෙවත්. බලන කෙනාට බුද්ධියක් තියෙන්න ඕනේ. මේකෙන් මේක තමයි කියලා තියෙන්නේ, මේ එපා කියලායි කියලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. කවුරු හරි ගිහලා යා චිත්‍ර පෙන්නනවා නම් පෙන්නන කෙනාගෙත් ඔළුවේ තියෙන්න ඕනේ ආ මේ එපා කියන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. නැතුව කරන්න කියලා නෙවෙයි. හරි. ඒ ටික පැහැදිලිද? පැහැදිලිද? ඔව් පැහැදිලි. හරි. යනවා ඊළඟට අපි. එතකොට බුද්ධ චරිතයේ හරි ජාතක කතා යොදාගත්ත එක ගැන කතා කරා. උසස් සදාචාරාත්මක වටිනාකම ගැන කතා කරා. සාර ධර්ම අතහරපුවාම කරපු විවේචන ගැන කතා කරා. දැන් කතා කරනවා ඓතිහාසික සිද්ධි හා ස්ථාන නිරූපණය කිරීම. ඓතිහාසික සිද්ධි, ඉතිහාස සිද්ධි, ඒ වගේම ඓතිහාසික ස්ථානයි චිත්‍ර වලට ඇඳේ ඇයි? බලමු. එලාර දුටුගැමුණු යුද්ධය චිත්‍රය කරලා තියෙනවා. එතකොට එලාර දුටුගැමුණු යුද්ධය මගින් ඉන්දියානු නායකකර ප්‍රභූන්ගේ නොයිවසීම සංකේතවත් කර ඇත. එලාර ඇත්තටම මේ රජ කෙනෙක්ද? එලාර කියන්නේ නෑ සර්. මොන කෙනෙක්ද එහෙනම්? මොන වගේ කෙනෙක්ද? සෙන්පති. සෙන්පතියෙක්. ඔව් සෙන්පතියෙක් කියලා අපිට කියන්න පුළුවන්. විශේෂයෙන් නාවික සෙන්පතියෙක් වගේ අය. හරි. එතකොට එලාර කියන්නේ ඇත්තටම මේ වගේ මේ සෙන්පතියෙක් තමයි. මේ එලාර රජතුමයි දුටුගැමුණු රජතුමයි අතරේ වුණු සිද්ධිය ඇඳෙන එකෙන් අදහස් කරලා තියෙන්නේ මේවා මේ ඒ චිත්‍ර ඇඳපු මිනිස්සු කොහොමද ලියලා නැහැ. මේවා පසු කාලීන පඬිවරු තමයි මේක තමයි මේ වෙලා තියෙන්නේ කියන එක විග්‍රහ කරන්නේ. විශේෂයෙන් පුරාවිද්‍යාඥයෝ. එතකොට එයාලට හිතුණු පළියට විග්‍රහ කරනවා නෙවෙයි. එයාලා අපේක්ෂා කරනවා මේක තමයි කියන්න ඇත්තේ කියලා. එයාලා හිතනවා. ඒ නිසායි එහෙම කියන්නේ. හරි. එලාර දුටුගැමුණු යුද්ධය මගින් ඉන්දියානු දැන් මේ එලාර අයිති සම්ප්‍රදාය එහෙම නැත්නම් අපි කියන්නේ මේ එයාගේ කුල පරම්පරාව නායකකර. එතකොට ඉන්දියානු නායකකර ප්‍රභූන්ගේ නොයිවසීම. ඇයි එලාර යුද්ධ කරන එක කරන්නේ? ඒක සිද්ධිය වෙනම දෙයක්. ඒක හරි. හැබැයි සංකේතවත් කරා කියලා අදහස් කරන්නේ මොකද්ද? නායකකර ප්‍රභූන්ගේ ඉන්දියානු නායකකර ප්‍රභූන්ගේ නොයිවසීම. ඉවසන්න බැරි හින්දානේ යුද්ධයක් කරන්නේ. අන්න ඒක තමයි සංකේතවත් කරන්නේ. ඊට පස්සේ සොළොස්මස්ථාන චිත්‍රණය කිරීම මගින් මොකක්ද අදහස් කරලා තියෙන්නේ? උඩරට රාජ්‍යයේ භූගෝලීය හා දේශපාලන ව්‍යාප්තිය. සොළොස්මස්ථාන එහෙම නැත්නම් අපි ගමුකෝ ඒ චෛත්‍ය රාජන් වහන්සේලාම ගමුකෝ. එතකොට දැන් චෛත්‍යයක් හදන්නේ වනාන්තරයක් ඇතුළත මිනිස්සු ඉන්න තැනකද? මිනිස්සු ඉන්න තැන. මිනිස්සු ඉන්න තැනක. එහෙනම් සොළොස්මස්ථාන ඇඳපු එකෙන් මොකද්ද? ලංකාවේ ජනපදවල ව්‍යාප්තිය නැත්තම් මේ රාජධානිය ව්‍යාප්ත වෙලා ගිය එක ගැන සංකේතවත් කරනවා කියලත් පුරාවිද්‍යාඥයෝ සඳහන් කරනවා. සොළොස්මස්ථාන ඇඳෙකින් උඩරට රාජ්‍යයේ භූගෝලීය දේශපාලන ව්‍යාප්තිය. භූගෝලීය කියන්නේ කොතරම් ප්‍රදේශයක පැතිරලා තියෙනවද? දේශපාලන වශයෙන් ඒ ප්‍රදේශ අහුවෙලා තියෙනවද නැත්නම් අත්පත් කරගෙනද නැද්ද? මේ දේවල් අදහස් කරලා තියෙනවා. බලන්නකෝ. චිත්‍රයක් ඇඳනම කොච්චර දේවල් හිතන්න තියෙනවද නේද? දැන් ඔන්න අපිත් නිකමට හරි චිත්‍රයක් ඇඳුත් එහෙම මේකේ අපිට මොනවද හිතන්න තියෙන්නේ කියලා හිතන්න වෙනවා මේ කියන දේවලුත් එක්ක. හරි. එතකොට ශ්‍රී ලංකාවේ සිතුවම් sannivedana මේ විදිහට තමයි වුනේ. ප්‍රශ්න තියෙනවද? ඒ ටික තේරුණාද? තේරුණා සර්. තේරුණා සර්. හරි. අපි යනවා එහෙනම් ඊළඟ එකට. ඔන්න යනවා අවසාන එක. මොකද අවසාන එක?
මුල් නූතන සිතුවම්. මුල් නූතන සිතුවම්. 7 නෙවෙයි 6 වෙන්න ඕනේ. මේ ඔබ වහන්සේලාගේ 6ද තියෙන්නේ 7ද? අය තියෙන සර්. මේකට මොකක් කරේ වෙලා තියෙනවා. හරි. මුල් නූතන සිතුවම්. ලක්දිව සම්භාව්‍ය සිතුවම් කලාවේ යුග වර්ගීකරණය අතරින් අවසාන සිතුවම් යුගයේ ලෙස සැලකෙන්නේ මොන යුගයේද? මුල් මුල් නූතන. යුගයේ සිදුවම්. මුල් නූතන සිතුවම් යුගය කියලා ලියාගන්න. මුල් නූතන සිතුවම් යුගය. right. ලංකාවේ සම්භාව්‍ය සිතුවම් කලාව. දැන් අදට චිත්‍ර අඳිනවද නැද්ද? අඳිනවා. ඒ ඔක්කොම සම්භාව්‍යද නැද්ද? නෑ සර්. නෑ දැන් බලන්නකෝ වැඩි ඕනේ පිටරට චිත්‍ර කලාව ලංකාවට ආවයින් පස්සේ මම දැක්ක හොඳම මැජික් එක තමයි මොකද්ද? පේන්ට් පාරක් මෙහෙම පින්සලෙන් මෙහෙට ගන්නවා ආයෙ මෙහෙම ගන්නවා ඒකට වෙන පෑනට ගිහින් ආයෙ මෙහෙම ගන්නවා. මේ රුපියල් මිලියන ගානකට යනවා නේ චිත්‍රයක්. ඈ බලන්නකෝ. නිකන් අපිට හිතන මේක චිත්‍රයක්ද කියලා. සමහර චිත්‍ර දැක්කම මට නම් එහෙම හිතලා තියෙනවා. ඇඳලා තියෙනවා. මේ පින්සල් පාරවල් ටිකක් තියෙන්නේ යම් කිසි සංකේතයක් ඇති ඒකේ. ඒක මට ලොකු අයිඩියා එකක් නැති නිසා මට එහෙම හිතෙන්නේ නැත්තේ. එතකොට මේක දැක්කම මට හිතෙනවා මේක චිත්‍රයක්ද මේ කියලා. එතකොට අර මහන්සිලා දෙන චිත්‍ර අපරාධනේ. ඒ වගේ චිත්‍ර වලින් එහෙම තල්ලි හොයනවා. එතකොට චිත්‍ර අඳිනවදට. පොත් ලියවෙනවදට. හැබැයි සම්භාව්‍ය කියන වචනේ දාන්න බෑ ඒ හැම එකටම. සම්භාව්‍ය කියන්නේ උසස්යයි පිළිගන්නා කියන එක. උසස්යයි පිළිගන්නා කියන අදහස දාන්න බෑ ඒ කිසිම කෙනෙක්ට. right. ලක්දිව සම්භාව්‍ය සිතුවම් කලාවේ උසස් කියලා පිළිගන්න පුළුවන් සිතුවම් කලාවේ යුග වර්ගීකරණයේ අවසාන සිතුවම් යුගය තමයි මුල් නූතන සිතුවම්. මේකේ මුල් කියන කෑල්ල නැත්තම් ප්‍රශ්නයක්. නූතන සිතුවම්නේ. ඒ කියන්නේ අද වෙනකල් අඳින ඒවා. අද වෙනකල් අඳින ඒවා ගන්න බෑනේ. මුල් නූතන සිතුවම් යුගය. 19 වන සියවසේ අවසාන කාලයේදී දකුණු ගුරුකුලයේ පැවති සිතුවම් වෙනස් වීමකට ලක් වූ අතර 19 වෙනි සියවසේ අවසාන කාලේ. ඒ කියන්නේ කොයි කාලේ වගේද? 19 අන්තිමයි කියන්නේ? 20 වෙනි සියවසේ. ඈ නෑ 19 ඔව් එහෙම සියවස විදිහට ගත්තොත් එහෙමයි මම අහන්නේ මේ අවුරුද්ද 19 වෙනි සියවසේ අන්තිම කාලේ කියන්නේ කොයි කාලෙද? 1000 900 1990 1880 ගණන් වගේද? 1800 900 නෙමෙයි 19 කියන්නේ මේ සියවසනේ මේ 900 සියවස තමයි යන්නේ. ඒකයි 19. දැන් මේ යන්නේ කීවෙනි සියවසද කියන්නේ? 21 වන සියවස. දැන් 21 වන සියවස නම් මේක 2100 වෙන්නේ බෑ. හරි 2100 නෙමෙයි 2000 ඉඳන් 2100 දක්වා 2099 වෙනකල් යන කාලය තමයි 21. හරිද? දැන් 2100 වෙච්ච දවසට මේක 22 වෙනි සියවස. එතකොට 2200 වෙලා නැහැනේ. හරිද? 19 වෙනි සියවස කියන්නේ 1800 කියන එක. අපි අවුරුද්දක් අඩු කරලා ගත්තාම ඒක තේරෙනවා අපිට. 19 වෙනි සියවස නම් එතන අනිවාර්යෙන් 1800 ගණන්. හිතන්නකෝ 20 වෙනි සියවස නම් 1900 ගණන්. තේරුණාද? තේරුණා සර්. ඔව් සර්. 1000 එතකොට 1870 න් පස්සේ වගේ. 1870 60න් පස්සේ වගේ. 19 වෙනි සියවසේ අවසාන කාලය. මේ කාලෙදී 1860න් 70න් පස්සේ වගේ දකුණු ගුරුකුලයේ සිතුවමුත් වෙනස් වුණා. ඕන දෙයක් තියෙන දේවල් අල්ලගෙන අලුතෙන් එකතු වෙන දේවල් අල්ලගෙන වර්ධනය වෙනවනේ තව තව. ඉතින් ඒක වුණා. හරිද? ඉන් පසුව ලක්දිව සිතුවම් කලාවට එකතු වූ සිතුවම් මොනවා කියලාද හඳුන්වන්නේ? මුල් නූතන සිත මුල් නූතන සිතුවම්. කියයි. මුල් නූතන සිතුවම්. එතකොට මේකෙන් පස්සේ 1870න් වගේ පස්සේ 19 වෙනි සියවසේ අන්තිම කාලයෙන් පස්සේ එකතු වුණු සිතුවම් මුල් නූතන සිතුවම් කියලා කියනවා. ඒ අනුව හිස්තැන එලියා ගන්න 20 වෙනි සියවසේ 20 වෙනි සියවසේ 20 වෙනි සියවසේ හරිද?
මුල් භාගයේ සිට සාම්ප්‍රදායිකව පැවති බිතුසිතුවම් යුගයෙන් යුගයට විසංයෝජනය වීම මෙම යුගයේ සිතුවම් තුළ දක්නට ලැබේ. මොකද කතාව? මේක පටන් ගන්න දැන් වෙනස් වෙන්නේ. දකුණු ගුරුකුලයේ සිතුවම් 1870 වගේ පස්සේ වෙනස් වෙනවා. ඒ දකුණු ගුරුකුලයේ සිතුවම්. මුල් නූතන සිතුවම් පටන් ගන්නේ කොයි කාලේ වගේද? 20 වෙනි සියවසේ මුල. ඒ කියන්නේ 1900 වගේ ඉඳලා තමයි පටන් ගන්නෙ. 1900 වගේ ඉඳලා. right. එතකොට 20 වෙනි සියවසේ මුල් භාගයේ ඉඳලා අර මේ දක්වා ආපු සාම්ප්‍රදායික සිතුවම් තියෙනවානේ බෞද්ධ පරිසරය අසුරු කරගෙන ඊට පස්සේ බුදුදහමට අනුව මෙහෙම අර ආපු සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනනේ. ඒ වගේම ගෙවල් හැන්දුනේ එකම විදිහකට පාරක් ඇන්දොත් පාර එකම විදිහට ඒ සිස්ටම් එකක් ආවනේ. අන්න සිස්ටම් චේන්ජ් වුණා. කොහොමද උනේ? බිතුසිතුවම් යුගයෙන් යුගයට විසංයෝජනය වීම නිසා ටික ටික මේවා එකතු වුණා, ආයෙ වෙන්න වුණා, අලුත් දේවල් එකතු වුණා. මේක වුණානේ. ඒකයි මේ විසංයෝජනය කියන්නේ. මෙම යුගයේ සිතුවම් තුල දක්නට ලැබේ. ඒකේ ප්‍රතිඵලයක් තමයි මුල් නූතන සිතුවම්. හැබැයි මේවත් සම්භාව්‍ය. මේවත් මේ බුදුදහමට සම්බන්ධ හොඳ විදිහට අඳුණු සිතුවම්. මුල් නූතන සිතුවම් වල ශෛලිය අතින් ගත් කල ශෛලිය ලියා ගන්න. පෙරදිග හෝ බටහිර ලක්ෂණ ප්‍රතිස්ථාපනය. පෙරදිග හෝ බටහිර ලක්ෂණ ප්‍රතිස්ථාපනය. හරිද? හරි සර්. හරි සර්. හරි. මේ සිතුවම් වල ශෛලිය හැම සිතුවමක්ම ඇඳුණු ශෛලියක් තියෙනවානේ. අපි කතා කරේ සම්භාව්‍ය ශෛලියට ඇඳුණා. ඒ වගේ එක එක ඒවා කතා කරානේ. එතකොට මේකේ ශෛලිය තමයි පෙරදිග හෝ බටහිර ලක්ෂණ ප්‍රතිස්ථාපනය. කියන්නේ සමහර සිතුවම් වල පෙරදිග ලක්ෂණ මේ දක්වා ඇඳ චිත්‍ර වගේ මේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි බටහිර ලක්ෂණ. බටහිරින් දැන් යුරෝපීයෝ ඔක්කොම ලැබිලි ඉවරයි මේ වෙද්දි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි තුන්ගොල්ලම 1815 වෙද්දී ඇවිල්ලා ඉවරයි. ඇවිල්ලා අල්ලගෙනත් ඉවරයි. දැන් 1900 නේ ඉන්නේ. එතකොට මේ වෙද්දී ලංකාවේ ඉන්නේ ඉංග්‍රීසියෙන්. 1948 වෙනකල් ඉංග්‍රීසියෙන් ඉන්නේ. මේ කාලයේ වෙද්දී මොකද වුනේ? පෙරදිග හෝ බටහිර ලක්ෂණ ප්‍රතිස්ථාපනය. චිත්‍රවලටත් පෙරදිග ලක්ෂණ, බටහිර ලක්ෂණ දෙකම ගිහිල්ලා ප්‍රතිස්ථාපනය වුණා. ඒ කියන්නේ දෙකම ගිහිල්ලා නිර්මාණය වුණේ. මුල් නූතන යුගයේ සිතුවම් දක්නට ලැබෙන සිද්ධාස්ථාන. මේ යුගයට අයිති සිතුවම් තියෙන්නේ මෙන්න මේ තැන්වල. මුල් නූතන යුගයට අයිති සිතුවම් තියෙන්නේ මේ කියන තැන්වල. ලියා ගන්න. කැලණි රජමහා විහාරය. කැලණි රජමහා විහාරය. දෙවෙනි එක බොරැල්ල ගෝතමී විහාරය. හරිද? හරි සර්. හරි. ඊළඟට ගෝඨාභය ඊළඟට ලියන ගෝඨාභය රජමහා විහාරය. ගෝඨාභය රජමහා විහාරය. හරි. කැලණි රජමහා විහාරය, ගෝතමී විහාරය, ඒකත් රජමහා විහාරයක් තමයි ගෝතමී විහාරය. ඊට පස්සේ ගෝඨාභය රජමහා විහාරය. මේ ළඟදී හිටපු ගෝඨාභය රජතුමා නෙමෙයි, පරණ ගෝඨාභය රජතුමා හදපු විහාරය ගල්ලෙන් විහාරය. හරි. එතකොට ඔන්න තියෙනවා සිතුවම් ටික. ආදි වූ නූතන විහාරස්ථානවල මේවා වර්තමානයේදී නූතන විහාරස්ථානවල සමහර විහාරස්ථාන අතීතයේ තිබිලා වැහිලා යන යටපත් වෙලා ගිහලා පසුව දියුණු වුණා. එහෙම නැත්නම් සමහර මේ විහාරස්ථාන මෑත කාලීනව නිර්මාණය. ආදි වූ නූතන විහාරස්ථානවල මුල් නූතන යුගයට අයත් සිතුවම් දක්නට ලැබේ. මෙන්න තියෙනවා මේ වගේ සිතුවම්. මේ සිතුවම් වල වෙනස්කම් ගැන අපි කතා කරනවා.
ඊට කලින් පොඩි වැඩක් කරන්න. සිතුවම් තියෙන තැන් ටික ලියා ගන්න. පළවෙනි එකේ තියෙන වෙස්සන්තර ජාතක ගෝඨාභය රජමහා විහාරය. පළවෙනි එක මේ තියෙන්නේ. බලන්න මේ තියෙන්නේ පළවෙනිම චිත්‍රය. ඒක ගෝඨාභය රජමහා විහාරයේ තියෙන වෙස්සන්තර ජාතකය. ඊට පස්සේ ඒකට යටින් තියෙන එක මේ තියෙන්නේ අවසානයේටම කලින් එක මෙන්න මේ චිත්‍රය. හරිද? මේ චිත්‍රය හරි. ලියා ගන්න ගෝතමී විහාරය බොරැල්ල ගෝතමී විහාරය. බොරැල්ල ගෝතමී විහාරය පොඩි නමක් කියන්නම් ඒ නමක් ලියා ගන්න. ඒ සිතුවම ජෝර්ජ් කීට් ඒක නිර්මාණය. එතකොට ජෝර්ජ් කීට්ගේ සිතුවම් ඒකට ලියා ගන්න. බොරැල්ල ගෝතමී විහාරයේ ජෝර්ජ් කීට්ගේ සිතුවම. ඊට පස්සේ ඊළඟ එක මේක නම් ප්‍රසිද්ධ සිතුවමක්. ඔබ වහන්සේලා තියෙන තැන දන්නවා මං හිතන්නේ. කියන්න බලන්න මේ සිතුවම මේ හාමුදුරුවෝ ඉන්නේ කැලණියද? කැලණිය රජමහල්. කැලණි රජ මහා විහාරය. කැලණිය රජ මහා විහාරය. ඒකට ලියා ගන්න සෝලියස් මෙන්ඩිස්ගේ සිතුවම්. ඒ සෝලියස් මෙන්ඩිස්ගේ සිතුවම්. කුසල් මෙන්ඩිස් කැලණිය එකට නේද? සෝලියස් මෙන්ඩිස්. හාමුදුරනේ? කැලණිය සිතුවම් වලට නේද සර්? ඔව් කැලණිය සිතුවමට ලියා ගන්න සෝලියස් මෙන්ඩිස්ගේ සිතුවම්. මෙන්ඩිස් නෙවෙයි මෙන්ඩිස්. සෝලියස් මෙන්ඩිස්ගේ සිතුවම්. සර් මෙන්ඩිස් නෙමෙයිද? ඒ දෙකම කියනවා හාමුදුරනේ. සාමාන්‍ය ප්‍රසිද්ධව කියන්නේ මෙන්ඩිස් සෝලියස් මෙන්ඩිස්. මෙන්ඩිස් කියලා කියනවා. හරිද? හරි සර්. හරි. දැන් බලන්න ඕනේ චිත්‍රවල විශේෂතා. පළවෙනි චිත්‍රයේ විස්සන්තර ජාතකයේ ගෝඨාභය රජමහා විහාරය. මේක දැක්කහම බෞද්ධ චිත්‍රයක් කියලා හිතෙනවද පළවෙනි එක දැක්කහම? නෑ සනිකර විදේශී එක. අවංගවම කියනවා මට නම් මේකේ බෞද්ධකමක් පේන්නේ නැහැ. හරිද? මේ චිත්‍රේ මට මේ නිකන් අර පෘතුගීසින්ගේ සිතුවමක් වගේ තමයි මට පේන්නේ. නේද? එහෙම තමයි පේන්න තියෙන්නේ. ඒකට හේතුව අපි දැන් දන්නවා. මොකද හේතුව? වර්ණ භාවිතා කරන. ඔව් වර්ණක කලින් තිබුණේ නිල් කහ රතු වගේ වර්ණ විතරයි. මේ වර්ණ කහ තියෙනවා, රතු තියෙනවා, රෝස තියෙනවා, සුදු තියෙනවා, කළු තියෙනවා, දුඹුරු තියෙනවා, කොළ තියෙනවා, නිල් තියෙනවා. මේකේ තියෙන වර්ණ හොයනවට වඩා ලේසි මොකක්ද? නැති වර්ණ ටික හොයන එක. හරිද? මේකේ නැති වර්ණයක් නෑ. නැති එකක් නේ ඔක්කොම තියෙනවා. මේ එතකොට මේ තියෙන මේ මාලිගාව තියෙනවා මේ මෙතන මේ අස්සක මේ කරත් එක එනවායි සිතුව පැහැදිලි නැතුව ඇති වැඩිය. මෙතන අශ්වයෙක් එක රාජපුරුෂයෙක් ඉන්නවා. හැබැයි බැලුවට මේකේ කිසි බෞද්ධකමක් අර බෞද්ධ සිතුවමක් කියන හැඟීම එන්නේ නැහැ දැක්කහම. ඇයි අපිට හොඳ වචනයක් ඉස්සලා වුණා මතකද? සාම්ප්‍රදායික සිතුවම් කලාව වෙනස් කරා කියලා කිව්වනේ. ඒ සාම්ප්‍රදාය අපේ ඔළුවේ තියෙනවනේ. ඒකයි අපිට එන්නේ නැත්තේ දැක්කහම. සාම්ප්‍රදායික කලාවෙන් ඔබට ගිය සිතුවමක්. එතකොට මේක තනිකරම අර යුරෝපීය ආකෘතියට යුරෝපීය ශෛලියට අනුව බටහිර ශෛලියට අනුව තමයි මුළු චිත්‍රෙම ඇඳලා තියෙන්නේ. ඇඳලා තියෙන්නේ අපේ මාතෘකාවක් වුණාට අපිට පේන්නම යුරෝපීය ලක්ෂණ. ඇයි? ඒ විදිහට තමයි ඇඳලා තියෙන්නේ. එතකොට ඔන්න මුල් නූතන සිතුවම්. කෙලින්ම යුරෝපීය වර්ෂන් එක වැඩිපුරම පේන්න තියෙනවා. වර්ණ භාවිතය අතිශයින් ඉහළයි. බටහිර ලක්ෂණ පේන්න තියෙන්නේ. මන්දිර පවා ගෙවල් පවා තියෙන්නේ බටහිර ක්‍රමයට හදපුවා. අපේ රාජමාලිගාව මෙහෙම තිබ්බද කලින් චිත්‍රවල? නෑ නේද? මම රොබින් හුඩ් කාටුන් එකේ විතරයි ඔහොම දැකලා තියෙන්නේ.
හරිද? එතකොට මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම බටහිර ක්‍රමයට ගිහින් තියෙන ඒවා. ඊට පස්සේ ජෝර්ජ් කීට්ගේ සිතුවම ගෞතමී විහාරයේ බොරැල්ල ගෞතමී විහාරයේ මේ සිතුවම තියෙන්නේ. මේකෙත් වර්ණ භාවිතය ටිකක් සීමා සහිතයි. හැබැයි අර කලින් අපි දැක්ක චිත්‍රවලට වඩා අර හිස් අවකාශයක් නෑ පසුබිමේ. පසුබිම පුරවලා තියෙනවා. දැන් අපි ඔය චිත්‍ර දකින්නේ එළියෙන්නේ. ඔය චිත්‍රය මොකක්ද කියලා කියන්න පුළුවන්ද කාට හරි? සිදුවත් උපත. අසිතුවත් උපත. අපි දකින්නේ ඔක එළියෙන්නේ. මේ සිතුවම් කරවලා තියෙන ඇතුලෙන් චිත්‍රය. අපි දකින්නේ මහාමාය දේවිය මෙහෙම අර සල්ලත් අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ වට තිර ඇදලා තියෙනවා. දැන් මේක ඇඳලා තියෙන ඇතුල් පැත්තෙන් එන්න. එතකොට මේ සිතුවම ඇඳලා තියෙන ආකෘතිය ගොඩාක් වෙනස් ඇත්තට. මේ මිනිස්සු ඉන්න විදිහ, මිනිස්සුන් ඒ කියන්නේ මනුෂ්‍ය රූප, ඊට පස්සේ ගස්වැල්, මේ පැත්තෙන් අලිපෙටියකුත් ඉන්නවා. පේනවද? පේනවද? පේනවා. එතකොට ගස් දැන් අපි දකින ගස්වල පාට නෙවෙයි තියෙන අපි දකින්නේ කොළයි දුඹුරුයිනේ. කියන්නේ ගහේ කොළයි කඳ දුඹුරුයි. ඔහොමනේ දකින්නේ. මේකේ ගහ සුදුයි. අන්න ඒ විදිහට ඇඳලා තියෙනවා. සීමා සහිත වර්ණ භාවිතයක් තියෙන්නේ. වැඩිපුරම අරගෙන තියෙන වර්ණ තුනක් පේන්න තියෙනවා මොනවද? සුදු රතු පාට සුදු රතු තියෙනවා. සුදු කියව මටද නැහනේ. සුදු කහ පාට සුදු තියෙනවා. කහ තියෙනවා. කොළ ඒ පාට කහ තියෙනවා. නෙවෙයි ඔය ඇත්තටම. ඔව් මොකද? කොළ පාටකුත් තියෙනවා. කොළ ඒ කොළේකෙම තමයි ඒක හදලා තියෙන්නේ. ඒක දුඹුරු කරලා තියෙන කොළේකෙමයි. සුදු රතු කොළ පාටක් තව එකක් තියෙනවා. රතු රතු. ඔය තුනේ මිශ්‍රණයෙන් තමයි ඊටු හදලා තියෙන ටික ටික. නිල් පාටත් හරියම අඩුවෙන් තියෙනවා. සුදු කොළ රතු. ඔය පාට තුන තමයි ප්‍රධාන වශයෙන් භාවිත කරලා තියෙන්නේ. right. එතකොට ඔන්න ඒ සිතුවම ඊළඟට කැලණි රජමහා විහාරයේ සිතුවම්. කැලණි රජමහා විහාරයේ සිතුවම මෙන්න චිත්‍රණය කරලා තියෙන එක සෝලියස් මෙන්ඩිස්ගේ සිතුවමක්. කැලණි රජමහා විහාරයේ වර්ණ භාවිතන ටිකක් සීමා සහිත වර්ණ භාවිතයක්. හරි ප්‍රසිද්ධ සිතුවමක් මේ සිතුවම. මේ සිතුවමේ ගොඩනැගිල්ල ගත්තොත් අර අපි කලින් දැකලා තියෙන ගොඩනැගිල්ල නෙමෙයි. අර ගෘහ නිර්මාණ ලක්ෂණ බටහිර ක්‍රමයට ඔක්කොම ගිහින් තියෙනවා. මේ බලන්නකෝ. අපි කලින් දැකලා තියෙන ගොඩනැගිල්ල වල මෙහෙම කණු තිබුණේ නැහැ. ඊට පස්සේ මේ විදිහේ වහලයක් මේ හැම ස්වරූපේ ගත්තොත් එහෙම ඔක්කොම ටිකක් වෙනස්ම විදිහකට ගිහින් තියෙනවා. විශේෂයෙන් ඒ ගැන තමයි ඒකෙදි කතා කරන්න තියෙන්නේ. හරි මිනිස් රූප ගත්තොත් එහෙම බලන්න පොඩ්ඩක්. තව පොඩි දෙයක් බලන්න. මිනිස් රූප ගත්තොත් දැන් මේ වෙස්සන්තර ජාතකය ගැන පැහැදිලිව පේන්නේ නැහැනේ. මේ සිදුහත් උපත සහ මේ සිතුවමේ තියෙන මිනිස් රූප ටිකක් සමානයි. සමානයි කියලා කියන්නේ ටිකක් එක ආකෘතියකට ගිය ලක්ෂණ තමයි තියෙන්නේ. බහුල මිනිස් රූප තියෙන ඉස් අවකාශය අඩුයි. මොකක්ම හරි ඇඳලා තියෙනවා වටපිටේ. ඒ වගේම මෙතන ඔබ වහන්සේලාට පේනවා ඇති. මෙතන මල් වර්ග තියෙනවා. එතකොට තත්කාලීනව තිබුණු මල් වර්ග එතනින් පේනවා. මොනවද ඒ තියෙන මල් කියලා මට නම් හිතෙනවා. ඔබ වහන්සේලාට පේනවා බලන්න. සුදු නෙළුම් වගේ. නෙළුම්. හරි. ඔව් නෙළුම් මල්. නෙළුම් ඕලු හෝ නෙළුම්. ඕලු හෝ නෙළුම් මල් තමයි තියෙන්නේ. සුදු නෙළුම් වෙන්න ඕනේ ගොඩක් දුරට. එතකොට තත්කාලීනව තිබිලා තියෙනවා මේ මල. නැත්තම් මොකන්දින්න බෑනේ. right. එතකොට ඉතින් ඔය වගේ සිතුවම් ශෛලියක් තමයි ඒ යුගයේ තිබිලා තියෙන්නේ. බටහිර ලක්ෂණ නම් ඉතා බහුලයි. වර්ණ භාවිතය අතිශයින් විශාල වර්ණ භාවිතයක්. හිස් අවකාශයක් නෑ. ඇත්තටම අඩුයි නෙවෙයි නෑ. හිස් අවකාශයක්. මේ වගේ මිනිස් රූපවල වෙනස්කම් තියෙනවා. ගෘහ නිර්මාණ ලක්ෂණ වෙනස් වෙලා තියෙනවා. මේ වගේ ලක්ෂණ රසක් අලුත් ලක්ෂණ රසක් බිහි වෙලා තියෙනවා. ඒ ටික පැහැදිලිද? තව ගැටලු තියෙනවද ඒකේ? පැහැදිලි සර්. හරි. එහෙනම් ඕකේ අන්තිමට රූල් එකක් තියෙනවනේ. අපරාධ නාස්ති කරන්නේ. අපි ඕකෙත් ලියමු මොනවා හරි නේද? ලියා ගන්න. අනුරාධපුර යුගයේ පටන් විසිවන සියවස දක්වා ලක්දිව සිතුවම් විකාශනය වූ ආකාරය
විකාශනය වූ ආකාරය මෙමගින් මැනවින් පැහැදිලි වේ. මෙමගින් මැනවින් පැහැදිලි වේ. මැනවින් පැහැදිලිද? ලියුවට බෑ. ඔව් සර්. හරි. ඔව් සර්. සිතුවම් කලාව ගැන ප්‍රශ්නයක් තියෙනවද දැන්? සිතුවම් කලාව කියම අද කරපු ටික නෙවෙයි. සිතුවම් කලාව ගැන ප්‍රශ්නයක් තියෙනවද ලංකාවේ? නෑ නැහැ. right. එහෙනම් මේ රෙකෝඩින් එක මම මෙතනින් ඕෆ් කරනවා.